ආයුබෝවන් අද අපේ මේ ගැඹුරු විමසුමට ලැබිලා තියෙන මූලාශ්‍රය 2026 වසරට විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන්ට හදපු මාර්ගසිතියමක් වගේ. ඒකේ තියෙන ප්‍රධානම අදහස තමයි මේ වසර එකක් නෙවෙයි වසර දෙකක් වගේ කියන එක. මුල් ටිකේ අභියෝගාත්මක කාලයක්. හැබැයි ඒක ජය ගත්තොත් මේ මාසෙන් පස්සේ එන්නේ සෑහෙන හොඳ කාලයක්. ඉතින් අපි මේ බෙදුණු වසරේ ගමන ගැන ටිකක් විමසලා බලමු. ඔව් ඒක තමයි වැදගත්ම දේ. මේ මූලාශ්‍රය නිකම්ම මෙහෙම වෙයි කියලා කියනවට වඩා ඇයි එහෙම වෙන්නේ සහ ඒකට මුහුණ දෙන්නේ කොම්මද කියන එක පැහැදිලි කරනවා. ඒ කියන්නේ වෛදික ජ්‍යොතිෂය පදනම් කරගෙන ග්‍රහමාරු ගැන එහෙම විස්තර කරනවා. හැබැයි මූලාශ්‍රය හරයම තමයි මේක නිකම් බලාගෙන ඉන්න ඕන වසරක් නෙවෙයි. තමන්ගේ ක්‍රියාවෙන් ඉවසීමෙන් සහ අර කියන පිළිවෙත් වලින් ජයග්‍රහණය හදා ගන්න ඕන වසරක්. ඉතින් අපි මුලින්ම බලමු වසරේ මුල් ටිකේ තියෙන අර පරීක්ෂණය මොකද්ද කියලා. හොඳයි. එහෙනම් අපි ඒ අභියෝගාත්මක කාලෙම පටන් ගමු නේද? මූලාශ්‍රයට අනුව ජනවාරි ඉඳන් මේ වෙනකන් කාලය ටිකක් කැළඹිලි සහිතයි. එහිදී ගොඩක් තදින් නැවත නැවතත් අවධාරණය කරන දෙයක් තියෙනවා වචන පාවිච්චිය ගැන. ඒකනම් ඊටාම තීරණාත්මකයි. මූලාශ්‍රයේ බොහොම කෙලින්ම කියනවා 2026 මුල් භාගයේදී මේෂ ලග්න හිමියන්ගේ ලොකුම සතුරා වෙන්නේ ඔබේ කට කියලා. මේක නිකන් කියන දෙයක් නෙවෙයි. ජ්‍යොතිෂමය පැත්තෙන් බැලුවම කේන්ද්‍රයේ දෙවැන්න, ඒ කියන්නේ කතනයට අදාළ තැන යම් පීඩාකාරී ග්‍රහ පිහිටීම් ඇති වෙනවා. ඉතින් නොහිතා කියන එක වචනෙන් අවුරුදු ගානක යාළුකමක් වුණත් බින්දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔෆිස් එකේ සතුරුන් හැදෙන්න පුළුවන්. ඔව් රැකියා ස්ථානයේ කකුලෙන් අදින අය බිහි වෙන්න පුළුවන් කියලා මූලාශ්‍රය කියනවා. ඒක ඉතින් කාර්යාල දේශපාලනයට ලේසියම ගොදුරු වෙන්න පුළුවන් කාලයක් කියන එක නේද? හරියටම මේ ග්‍රහ බලපෑම නිසා වෙන්නේ තමන්ගේ අදහස් වැරදියට තේරුම් ගැනීමේ ඉඩකඩ වැඩි වෙන එක. ඉතින් තමම් හොඳ චේතනාවෙන් කියන දෙයක් වුණත් වෙන කෙනෙක්ට ඒක පේන්නේ උඩඟුකමක් වගේ. නැත්නම් විවේචනයක් වගේ. අන්න ඒකයි නොදැනුවත්වම සතුරන් හැදෙන්නේ. මූලාශ්‍රයේ සදහස් වාරයක් කල්පනා කරලා වචන කතා කරන්න කියලා කියන්නේ ඒකයි. ඒක නිකන් උපදේශක් නෙවෙයි මේ කාලය ජය ගන්න තියෙන ප්‍රධානම ආරක්ෂක උපක්‍රමයක්. වචන භාවිතයේ ඇරුණම මේ කාලේ අවධානය යොමු කරන්න ඕන වෙනත් දේවල් ගැනත් මූලාශ්‍රය අනතුරු අඟවනවා. විශේෂයෙන්ම සෞඛ්‍යයි පෞද්ගලික සම්බන්ධතාවයි. ඔව්. සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් මේෂ ලග්නයට අධිපති කුජ ග්‍රහයා නිසා ලේ සම්බන්ධ ලෙඩ, හිසේ ආබාධ සහ හදිසි අනතුරු වලද පොඩි නැඹුරුතාවයක් වැඩි වෙනවා. ඒ නිසා ඕනෑම පොඩි රෝග ලක්ෂණයක් වුණත් නොසලකා ඉන්නේ නැතුව වෛද්‍ය උපදෙස් ගන්න එක වැදගත්. ආදර සම්බන්ධතාවලදී මූලාශ්‍රය කියන්නේ සැකය වැඩි වෙන කාලයක් කියලා. මේකට හේතුවක් තියෙනවා. මාර්තු මාසෙදි වෙන සිකුරු මාරුවත් එක්ක ලග්න අෂ්ටක තත්වයක් පටන් ගන්නවා. අන්න ඒක තමයි මේ කාලේ තියෙන ලොකුම අභියෝගය. උතන පොඩ්ඩක් නවතින්න. ඔය ලග්න අෂ්ටකය කියන වචනේ අපි නිතර අහනවා. ඒ ජ්‍යොතිෂය ගැන ගැඹුරු දැනුමක් නැති කෙනෙක්ට ඒකෙන් ඇත්තටම මොකද්ද වෙන්නේ? ඇයි ඒක එච්චරටම අභියෝගාත්මක? හරිම හොඳ ප්‍රශ්නයක්. සරලවම කිව්වොත් ලග්න අෂ්ටකය කියන්නේ ශනි ග්‍රහයා. ඒ කියන්නේ සෙනසුරු තමන්ගේ ලග්නෙන් අටවැන්නේ ගමන් කරන කාලයට. ජ්‍යොතිෂයේදී අටවැන්න කියන්නේ බාධක, අභියෝග, හදිසි වෙනස් වීම වගේ දේවල් තියෙන තැනක්. ඉතින් කර්මයට අධිපති සෙනසුරු මේ තැනට ආවම ඒක හරියට විශ්වයෙන් තියෙන විභාගයක් වගේ. මේ කාලෙදී අපේ ඉවසීම, මානසික ශක්තිය උපරිමයෙන්ම පරීක්ෂාවට ලක් වෙනවා. ඒක එක්කම අර සම්බන්ධතාවලට අධිපති සිකුරුත් දුර්වල වෙන නිසා තමයි අනවශ්‍ය සැක, වරදි වැටහීම්, sannivedana ගැටලු ඔක්කොම උඩට එන්නේ. ඉතින් මේ ඔක්කොම එකතු වුණාම වසරේ මුල් මාස 5 ලොකු මානසික පීඩනයක් දැනෙන කාලයක් වෙන්න පුළුවන්. එතකොට මූලාශ්‍රය කියන්නේ මේක නරක කාලයක් කියලා නෙවෙයි. මේක පරීක්ෂණයක් කියලායි. ඒ පරීක්ෂණයෙන් පාස් වෙන්න නම් ඉවසීමයි, ස්වයං පාලනයයි ප්‍රගුණ කරන්නම ඕන. ඒක හරියට ඊළඟට එන ජයග්‍රාහී කාලයට සුදුසුකම් ලබන ටෙස්ට් එකක් වගේ. නියමිතව කිව්වොත් ඒක තමයි මූලාශ්‍රය පෙන්වන්නේ හේතුඵල සම්බන්ධයක්. මුල් මාස 5ේදී දක්වන ඉවසීමයි විචක්ෂණශීලී බවයි තමයි වසරේ දෙවනි භාගයේ ලැබෙන සාර්ථකත්වයට කෙලින්ම බලපාන කර්ම ශක්තිය වෙන්නේ. ඒක නිකන් ඉන්නවට ලැබෙන තෑගක් නෙවෙයි, පීඩනයක් යටතේ නිවැරදිව වැඩ කරනවට ලැබෙන තෑගක්. හරි. එහෙනම් මේ අමාරු පීඩාකාරී මාස 5ක විභාගය ගැන ඇහුවට පස්සේ මට දැන් දැනගන්න හරි මාසෙයි ඊළඟට මොකද වෙන්නේ කියලා. මූලාශ්‍රය කියන්නේ සම්පූර්ණ කනපිට හැරීමක්,
ජයග්‍රාහී යුගයක් එනවා කියලා ඒක හරිම ප්‍රබල වචනයක්. මෙච්චර ලොකු වෙනසක් වෙන්න ග්‍රහලෝකයේ මොකක්ද වෙන විශේෂ සිදුවීම? ඒ වෙනස ඊටම පැහැදිලි. මේ මාසෙන් පස්සේ වෙන්නේ අර ලග්න අෂ්ටක පීඩනය ටිකෙන් ටික අයින් වෙනම ඒකම වාසනාවට සෞභාග්‍යයට අධිපති ගුරු ග්‍රහය. ඒ කියන්නේ බ්‍රහස්පති මේෂ ලග්න හිමියන්ට ගොඩක් සුබ තැනකට එනවා. මේක හරියට ලොකු බර කුස්සන් හිටපු කෙනෙක්ගේ කරන් ඒ බර අයින් කරලා ශක්තිය දෙන දෙයක් දුන්නා වගේ. ඒ නිසා මානසික පීඩනය නැති වෙලා මනස නිදහස් වෙලා අවස්ථා පැහැදිලිව පේන්න ගන්නවා. තාලයක් කියලා කියනවා. ඒ කියන්නේ කලින් තිබුණු ප්‍රශ්න විසඳිලා Tamanට ගරුත්වයක් ලැබෙනවා කියන එක වෙන්නේ නැති නේද? හරියටම. ඒක සමාජ ගෞරවය, රැකියා ස්ථානයේ පිළිගැනීම, ආත්ම විශ්වාසයේ ඉහළ යන එක මේ හැම දෙයකම එකතුවක්. වසරේ මුලදී කකුලෙන් ඇදපු අයම දැන් තමන්ගේ දක්ෂතා පිළිගන්න තැනට එනවා. තමන්ගේ අදහස් වලට වටිනාකමක් ලැබෙනවා. මේක එක ක්ෂේත්‍රයකට විතරක් සීමා වෙන්නේත් නැහැ. රැකියාවේ උසස් වීම, ව්‍යාපාර නම් ලොකු ලාභ, ඉගෙන ගන්න කෙනෙක් නම් විභාග වලින් ඉහළම සාමාර්ථ. සෞඛ්‍ය තත්ත්වය පවා හොඳ අතට හැරෙන බව තමයි මූලාශ්‍රය කියන්නේ. මූලිකම කාරණා ගැනත් එකේ විශේෂයෙන්ම කියනව නේද? සාතක ආයෝජන, තන්පත් ධනයක් හදාගන්න පුරන් වෙන එක වගේ දේවල්. ඒ කියන්නේ මේක නිකම්ම මානසික සතුටක් නෙවෙයි, අතට අහු වෙන ප්‍රායෝගික සාර්ථකත්වයක්. අනිවාර්යෙන්ම ගුරු ග්‍රහයාගේ සුබ බලපෑම ධනයට කෙලින්ම බලපානවා. ඉතින් මේ කාලෙදි කරන ආයෝජන සාර්ථක වෙන්න, ඉඩම් වාහන ගන්න වැඩ සාර්ථක වෙන්න ඉඩ වැඩි. කලින් සල්ලි හිර වෙලා තිබුණා නම් ඒ සල්ලි ලැබෙන්න පටන් ගන්නවා. ඒක හරියට වසරේ මුල් භාගයේ විඳපු දුෂ්කරතාවලට විශ්වයෙන් ලැබෙන පොලියත් එක්ක ලැබෙන වන්දියක් වගේ. මාර්තු අප්‍රේල් මාසවල එන අභියෝග තමයි මේ ලොකු ජයග්‍රහණයට කලින් තියෙන අන්තිම බාධක ටික. එහෙනම් මේ ජයග්‍රහණය තහවුරු කරගන්න ඒ වාසනාවන්ත කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මූලාශ්‍රය යම්කිසි ක්‍රියාකාරී සැලැස්මක් වගේ දෙයක් දෙනවද? මොකද මේ මූලාශ්‍රය ප්‍රශ්නයි පොරොන්දුයි ගැන කියලා නිකන් ඉන්න එකක් නෙවෙයි වගේ. ඔව්. ඒක තමයි මේ විශ්ලේෂණයේ තවත් වැදගත් කොටසක්. ඒ තමයි ශාන්ති කර්ම. එහෙමත් නැත්නම් පිළිවෙත් මාලාව. හැබැයි මේවා තේරුම් ගන්න ඕනේ අන්ධ විශ්වාස විදියට නෙවෙයි. තමන්ගේ කර්ම ශක්තිය හොඳ කරගන්න කරන සවිඥානික ක්‍රියා විදියට. මේවා මගින් ග්‍රහයන්ගෙන් එන අසුබඵල අඩු කරගෙන සුබඵල වැඩි කරගන්න පුළුවන් කියලා තමයි මූලාශ්‍රය කියන්නේ. මොනවද මේ නිර්දේශ කරන නිශ්චිත ශාන්ති කර්ම? ඒ බොහොම ප්‍රායෝගික දේවල්. එකක් තමයි දුගී මගීන්ට අසරණ අයට උදව් කරන එක. මේක දාන පාරමිතාවට අයිති. අනෙක සීල භාවනා වැඩසටහන් වගේ ආධ්‍යාත්මික දේවල් වලට සහභාගී වෙන එක. ඒ වගේම බලු කපුටු දානයක් දෙන එක ගැනත් විශේෂයෙන්ම කියනවා. ඔය බලු කපුටු දානයේ කියක පිටිපස්සේ තියෙන ජ්‍යොතිෂමය තර්කය මොකක්ද? ඇයි විශේෂයෙන් මේ සත්තු දෙන්නා? ඒකට හේතුවක් තියෙනවා. වෛදික ජ්‍යොතිෂයට අනුව සෙනසුරු ග්‍රහයාගේ වාහනය තමයි කපුටා. ඒ වගේම රාහු කේතු වගේ ඡායා ග්‍රහයින්දී බලපෑම අඩු කරන්න බල්ලන්ට කැම දෙන එක හොඳයි කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් වසරේ මුල් භාගයේ පීඩාගෙන ග්‍රහයින්ගේ අසුබ බලපෑම අඩු කරගන්න කරන සංකේතාත්මක ක්‍රියාවක් තමයි මේක. ඒ කියන්නේ සතුන්ට දක්වන කරුණාව තුලින් තමන්ගේ කර්ම ශක්තිය පිරිසිදු කර ගැනීමක්. ඒ වගේම කිරියා පූජා සහ අටවිසි බුද්ධ පූජා ගැනත් මූලාශ්‍රය විශේෂයෙන්ම කියනවා. කිරියා ආහාර කියන්නේ පිරිසිදු බවයි සෞභාග්‍යයයි සංකේතවත් කරන දෙයක්. මූලාශ්‍රයට අනුව විශේෂයෙන් අඟහරුවාදා, බදාදා, හරි සිකුරාදා දවසක හරි අඩුම මාසයකට සැරයක්වත් කිරියාහාර පූජාවක් පැවැත්වීමෙන් එන්න තියෙන බාධා මගහැරෙනවා. අටවිසි බුද්ධ පූජාව ඊටත් වඩා බලවත්. ඒකින් මාරක අපල වගේ දරුණු ග්‍රහ දෝෂ පවා වළක්ව ගන්න ශක්තියක් තියෙනවා බවයි කියන්නේ. තවත් වැදගත් උපදේශයක් තමයි මේ ශාන්ති කර්ම තනියව කරනවට වඩා පවුලේ අය හරි යාළුවෝ හරි එකතු වෙලා සමූහයක් විදිහට කරන එකෙන් ප්‍රතිඵල තවත් බලවත් කියන එක. අලුත් ව්‍යාපාරයක් හරි රැකියාවක් හරි පටන් ගන්න ඉන්න කෙනෙක්ට මේ මූලාශ්‍රයේ විශේෂ උපදේශ තියෙනවද? මොන වගේ දවස් දෙකකට හොඳ කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවද? ඒ ගැනත් පැහැදිලි මං පෙන්වීමක් තියෙනවා. ඒ වගේ වැඩ පටන් ගන්න සුබම දවස් විදිහට අඟහරුවාදා, බදාදා, සිකුරාදා කියන දවස් තුන නම් කරලා තියෙනවා. අඟහරුවාදා මේෂ ලග්නයේ අධිපති කුජගේ දවස නිසා ධෛර්යය ලැබෙනවා. බදාදා බුධගේ දවස නිසා ව්‍යාපාරවලට සුබයි. සිකුරාදා සිකුරගේ දවස නිසා ධනයට යහපත්.
ඒ වගේම ඕනෑම වැදගත් වැඩක් පටන් ගන්න කලින් කිරියාහාර පූජාවක් තියලා එහෙම නැත්නම් අඩුම ගානේ නැති බැරි කෙනෙක්ට කෑම වේලක් දීලා ඒ අයගේ ආශිර්වාදය අරගෙන වැඩේ පටන් ගන්න එක සාර්ථකත්වයේ ගොඩක් ඉහළ නංවනෝ කියලා මූලාශ්‍රය අවධාරණය කරනවා. එතකොට අපි මේ කතා කළේ ප්‍රධාන ආධ්‍යාත්මික පිළිවෙත් ගැන. මේවට අමතරව එදිනෙදා ජීවිතයට එකතු කරගන්න පුළුවන් සරල ප්‍රායෝගික උපදෙස් ගැනත් කියනවද? වාසනාවන්ත අංක වර්ණ වගේ දේවල්. ඕ ඒ ගැනත් කියනවා. 2026 වසරේ මේෂ ලග්න හිමියන්ගේ ජයග්‍රාහී අංකයේ විදියට අංකය 9 හඳුන්වලා තියෙනවා. ඒක මේෂ ලග්නයට අධිපති කුජ ග්‍රහයාට අදාළ අංකයක්. ජයග්‍රාහී වර්ණයේ විදියට රතු පාට. ඒකත් කුජටම අයිති වර්ණයක්. ඉතින් වැදගත් අවස්ථාවලදී මේ වර්ණය පාවිච්චි කරන එකෙන් නැත්තම් ලොතරැයියක් ගන්නව නම් අංක 9 තියෙන විදිහද තෝරගන්න එකෙන් යම්කිසි සුබවාදී බලපෑමක් ඇති කරගන්න පුළුවන් කියලා තමයි මූලාශ්‍රය ඉඟි කරන්නේ. ඉතින් මේ හැමදේම එකට එකතු කරලා බැලුවම අපිට පේන චිත්‍රය මොකක්ද? මේක මුලින්ම පරිස්සමින් ඉවසීමෙන් යන්න ඕන ගමනක්. ඒ ගමන හරියට ගියොත් දෙවෙනි භාගයේදී ඇරෙන්නේ අවස්ථාවලින් පිරුණු මහා මාර්ගයක්. හැබැයි මේ මහා මාර්ගයට ඇතුල් වෙන දොරේ යතුරු තියෙන්නේ තමන්ගේම ක්‍රියාවන්, වචන සහ අර පිළිවෙත ඇතුලේ. හරියටම අවසාන වශයෙන් තවත් එක ඊටාම ප්‍රායෝගික හැබැයි අත්‍යවශ්‍ය උපදේශයක් මූලාශ්‍රයේ තියෙනවා. ඒ තමයි සෞඛ්‍ය ගැන දැඩිව සැලකිලිමත් වෙන්න කියන එක. අපි කලිනුත් කතා කළා වගේ යම් රෝග ලක්ෂණයක් ආවොත් මේක පොඩි දෙයක් නේ කියලා ඉන්නේ නැතුව වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න කියලා මූලාශ්‍රයේ තදින්ම කියනවා. මොකද මේ වසරේ ලැබෙන අනිත් හැම ජයග්‍රහණයක්ම භුක්ති විඳින්න නම් යහපත් සෞඛ්‍ය කියන පදනම අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. රජෙක් වගේ ඉන්න නම් නිරෝගීව ඉන්නත් එපයි. ඊටාම පැහැදිලි අද දවසේ මේ ගැඹුරු විමසුමෙන් අපි සාකච්ඡා කළේ 2026 වසර මේෂ ලග්න හිමියන්ට දිස් වෙන විදිය. මූලාශ්‍රයට අනුව මේක පැහැදිලි අධියර දෙකක්. මේ වෙනකම් ඉවසීමයි විචක්ෂණීශීලී බවයි පරීක්ෂා කරන විභාගයක් වගේ කාලයක්. ඊට පස්සේ ඒ විභාගයෙන් සමත් වෙන අයට එන සුවිශේෂී වර්ධනයක් තියෙන ජයග්‍රහයි කාලයක්. ඔව් මෙම මූලාශ්‍රයෙන් ලැබෙන ප්‍රධානම පණිවිඩය තමයි ග්‍රහ පිහිටීම් කියන්නේ අපිට යන්න තියෙන පාරේ ස්වභාවය විතරයි. ඒ පාරේ සමහර තැන්වල වලවල් තියෙන්න පුළුවන්, සමහර තැන් සිනිඳු වෙන්න පුළුවන්. හැබැයි ඒ පාරේ වාහනේ පදවන්නේ අපි. ඉතින් කල්පනාකාරී වචන භාවිතය, ඉවසීම, අර ශාන්ති කර්ම කියන රියදුරු දක්ෂතා යොදාගෙන වලවල් මග හැරලා සිනිඳු තැන් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ගමනාන්තයට සාර්ථකව යන්න පුළුවන්. සාර්ථකත්වය කියන්නේ ලැබෙන දෙයක් නෙවෙයි, දිනාගත යුතු දෙයක්. එසේනම් මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් තවදුරටත් හිතන්න පැණයක් ඉතිරි කරමු. මෙම මූලාශ්‍රය දානේ දීම, පූජා පැවැත්වීම වගේ බාහිර ක්‍රියාකාරී පිළිවෙත් ගැන අවධාරණය කරනවා. ඒ වගේම වසරේ මුල් භාගයට ඉවසීම, වචන පාලනය වගේ අභ්‍යන්තර මානසික ගුණාංගවල අවශ්‍යතාවයත් කියනවා. ඉතින් මේකෙන් අපිට වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. මේ බාහිර ක්‍රියාවනුයි අභ්‍යන්තර මානසික තත්ත්වයි එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද? එකත් අනෙකට වඩා වැදගත්ද? නැත්නම් 2026 වසරේ සැබෑ ජයග්‍රහණයේ රහස රැඳිලා තියෙන්නේ මේ දෙකේම පරිපූර්ණ එකතුවකද?